sorry 20 පිටුව පෙරලා ගන්න. හරි දැන් නිශ්ශබ්ද වෙන්න ළමයි පාඩම කරමු. පිටිපස්සේ ඔතන කතා කරන්න එපා. ඔය මොකද ඇවිදින්නේ? පාරිභෝගික ආරක්ෂණය කියන කොටස තියෙන්නේ. හරිද? එතකොට අද මේක අපි කරනකොට අර ඔයාලට මම ප්‍රශ්නයක් දුන්නා ගෙදරින් කරන් වෙන්න කියලා නේද? බදු ව්‍යාපාර සඳහා බලපාන විදිහ ගෙදරින් ලියන්න කියලා කිව්වද මම? පන්තිල් ලිව්වනේ. right. පාරිභෝගික ආරක්ෂණය කියන කොටස තියෙන්නේ. මේකදී පුතේ කතා කරන්නේ මේකේ අපි කතා කරන්නේ ව්‍යාපාරිකයන්ගෙන් එක එක උන් කරන බලු වැඩ තියෙනවනේ ව්‍යාපාරිකයෝ කරන ඒවා. ව්‍යාපාරිකයෝ කරනන්නේ අක්‍රමිකතා වලින් පාරිභෝගිකයෝ ආරක්ෂා කරන්න රජය මොනවද කරලා දෙන්නේ? ඒ සම්බන්ධව මේ ටික තියෙන කතා කරන්නේ. හරිද? එතකොට අපි කතා කරා කලින් කතා කරා ව්‍යාපාර සහ රජය අතර තියෙන සම්බන්ධතා මොනවද? නේද? රජයේ අරමුණු මොනවද තියෙන්නේ? රජයේ අරමුණු ඉටු කරගන්න ව්‍යාපාර මොනවද කරන්නේ? ඊට පස්සේ රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති දෙකක් කතා කරා. ෆිසිකල් ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය. ඕගොල්ලොන්ට මම ගෲප් එකට ලින්ක් එකක් දාලා තියෙනවා. ලින්ක් එකක් තුවම එකපාරම නිකන් බලන්න එපා. එහෙම ලින්ක් එකක් නෙවෙයි. අර මූල්‍ය ප්‍රතිපත්තිය කියන කොටසට ආපු නැති කට්ටියට ඒකේ වීඩියෝ එක බලන්න. ෆිසිකල් ප්‍රතිපත්තිය කැලලත් මම හදලා දාන්නම්. එතකොට ඒකත් බලන්න. ඕගොල්ලොන්ට ඔය වගේ පහසුකම් ලැබෙන්නේ මම විතරයි. මම මහන්සි වෙන්නේ ප්‍රතිඵල පෙන්න බලන්න. හරි. පාරිභෝගික ආරක්ෂණය කියන එක ඕගොල්ලෝ පුතේ හයිලයිට් කරගන්න මෙන්න මේ ටික. මේක තියෙනවා දැන් මෙපා පාරිභෝගිකයා ගෙවන මුදලට ප්‍රමාණවත් තෘප්තියක් ලබා දීම සහතික කිරීම පිණිස සලසා ඇති නීතිමය ආවරණයයි කියලා තියෙනවා. ඒකේ හයිලයිට් කරන්න ගෙවන මුදලට ප්‍රමාණ තෘප්තියක් ලබා දීම සහතික කිරීම ඉතුරු කැලත හයිලයිට් පිණිස සලසා ඇති නීතිමය ආවරණය කියන දෙන්නම හයිලයිට් කරන්න. ගෙවන මුදලට ප්‍රමාණවත් තෘප්තියක් ලබා දීම සහතික කිරීම සඳහා සලසා ඇති නීතිමය ආවරණයයි. right. මේක හරි ලේසි කෑල්ලක් තියෙන්නේ. මම දැන් අද කවුද අපේ ගෲප් එකේ ළමයිට එයාලා දැවිලා නැහැ ගොඩක්. ආපු ළමයිට මම දුන්නා 2025 මේ අවුරුද්දේ මේ ඊයේ පෙරේද තිබ්බ DS පේපර් එක පළවෙනි ප්‍රශ්නේ දුන්නා. හරිද? එතකොට පේපර් එක DS පේපර් දැන් තාම කොමර්ස් ඉවරත් නැහැනේ. තව accounts පේපර් එක තියෙන්නත් තියෙනවා. ඔයාලගේ ක්ලාස් එකත් සමහර වෙලාවට අපිට සතියකට ඒ කියන්නේ ඉරිදා එක නම් අවුලක් නැහැ නැති වෙයි ගැටලුවක් වෙන්නේ නැති වෙයි. සමහරට සතියක් එක සතියක් වගේ කරන්න බැරි වෙන්නත් මට ඉඩ තියෙනවා. එක සතියක් හෝ සති දෙකක් වගේ. එහෙම වුණොත් අපි ඒක මොකක් හරි කරමු. මොකද පේපර් මාකින් ඇවිල්ලා තින්නේ යන්න. එතකොට පේපර් මාකින් යනකොට දවස් 14ක් විතර එක දිගටම මාකින් යන්න තියෙනවා. එතකොට මේ මාකින් එකට යනකොට අපිට එවනවා මේ පේපර් එක. පේපර් එක අපි උත්තර ලියන් යන්න ඕනේ. අපි උත්තර ලියන ඊට පස්සේ කොළඹ තියෙනවා මීටින් එකක්. ඒකට ගියාට පස්සේ පේපර් එක හදන සර්ච් එනවා. ඇවිල්ලා පේපර් එකේ සිද්ධ වෙලා තියෙන වෙනස්කම් මොනවද? ඊළඟ අවුරුදු වලට අලුතෙන් පේපර් එකට ඇතුළත් වෙන්නේ මොනවද? මොන කරුණු වලින්ද ඇතුළත් වෙන්නේ? එතකොට ළමයේ උත්තරයක් ලියනකොට ඒ උත්තරේ ළමයා අංග සම්පූර්ණ වෙන්න ලකුණු 5ක් දෙනවා. ලකුණු 5ම ගන්න උත්තරේ ලියන්න ඕනේ කොහොමද? මොන කරුණුද අන්තර්ගත වෙන්න ඕනේ? ඒ වගේ ගොඩක් දේවල් ඒකේ කියනවා. හරිද? එතකොට මම මෙතන ඔයාලට ක්ලාස් එකක් කරේ නැහැ කියලා දවසක් මේ වුණා කියලා මම එක දවසක් දාලා කරනවා. එතකොට ඒක මම යන ඒ මීටින් එක ඔයාලට මටත් වඩා ඔයාලට ඒක වැදගත්. හරිද? එතකොට ඒ සම්බන්ධයෙන් ගොඩාක් දේවල් කියන ඉස්සරහට පේපර්ස් හැදෙන්නේ කොහොමද? මොන පැති වෙනස් වෙන්නේ? මොන පැත්ත අලුතෙන් ආවරණය වෙන්නේ? හරිද? ඒවා කියනවා. එතකොට ඒවා ඔයාලට මම ඇවිල්ලා කියනවනේ. ඔයාලට ඇප්ලයි කරනකොට ඔයාලට ඒක
විභාගයෙන් ලියන උත්තරයක් ලියන විදිය හරියට අංග සම්පූර්ණ ලියන්නේ කොහොමද? ඒ වගේ දේවල් ඔක්කොම ටික ඔයාලා මම කියනවා. හරිද? එතකොට ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. දැන් ඔයාලා බලන්න ඔය දැන් දානෝනේ පෝස්ටර් සරේ මේ ගහනකොට උත්තර පත්‍ර පරීක්ෂකගේ බලන්නකො මේ ටවුන් එකේ ඉන්න එක BS ගුරුවරයෙක්වත් යයිද කියලා උත්තර පත්‍ර පරීක්ෂා කරන්න. ඔවුන් පච දාන්නේ. ඔවුන් ක්ලාස් කරයි දවස් ටික උන් ඔවුන් දන්නේ නැහැ කවද්ද කියලා. රයිට්. එතකොට ඒ පේපර් එක මම දුන්නා. ඔයා පේපර් එක ගැන මම කියන්නේ. ඔයාලට මම ඔයාලටත් මේක දෙන්න කියලා හිතලත් ඉවරලා අද මේ කෑල්ල කරන නිසා මම දුන්නේ නැත්නම් මම පේපර් එක ගහන් එනවා. මේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 20ක් තියෙනවා. ඔයාලට ඇස්පියන් ලියන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් හැදෙන්නේ ආගන්න සාමාන්‍යයෙන් මෙතෙක් කල හැදුනේ දෙවෙනි ප්‍රශ්නේ මේ රජය හා ව්‍යාපාර පාඩමයි අපි ඊළඟට කරන්නේ හතරවෙනි එක ව්‍යාපාර සංවිධානය. ඔය දෙක එකතු වෙලා තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. මේ සැරේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ ව්‍යාපාර සංවිධාන කොටසේ. සම්පූර්ණ ප්‍රශ්නේ පොඩි කෑලි දෙකක් විතර තියෙනවා ඊළඟ පාඩමේ මූල්‍ය ආයතන කියන එකේ. එතකොට මේ ඔයාලා මතක තියාගන්න ව්‍යාපාර සංවිධාන කියන එක ලේසි පාඩමක්. මාරම ලේසි පාඩමක්. හැබැයි ඉතින් ඒකෙන් ප්‍රශ්න එනවා ලකුණු 18ක් 15ක් විතර ගන්න පුළුවන්. හරිද? පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ඔයාලා ලිව්වා කියන්නේ ඔයාලා එතනින් S එකට ගිහිල්ලා ඉවරයි. විභාගේ පාස් වෙලා ඉවරයි. 1යි 2යි. BS පේපර් එකේ ලකුණු දෙකට කඩන්නේ නැහැ, දෙකට බෙදන්නේ නැහැ. right? එතකොට ඒ හින්දා ඔය අල්ලන් යන ගැම්ම ඔහොමම අල්ලගෙන යන්න. අතාරින්න එපා යම් කිසි තැනක මොන ප්‍රශ්න ආවත් මොන ගැටලුව ආවත් කියන්න මට මොකක් හරි තියෙනවා නම් මම දෙන්න පුළුවන් සොලියුෂන් එකක් තියෙනවා නම් දෙන්නම්. ඒ අරින්න ඔයා කරගෙන යන වැඩේ අතාරින්න නැතුව ඔහොම කරන් යන්න. අපි බලමු අන්තිමේට මොකද කවුද වෙන්නේ කියලා. right. පාරිභෝගිකයෙක් ගෙවන සල්ලි වලට එයා බලාපොරොත්තු වෙන තෘප්තියක් තියෙන භාණ්ඩයක් එයාට හම්බෙන්න ඕනේ. ඒක තමයි මේකෙන් කියන්නේ. එතකොට එහෙම එකක් හම්බෙන්නේ නැත්තම් ඒකට අපිට කරන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. රජය විසින් අපිට ආරක්ෂාවක් සලසලා තියෙනවා නීතියෙන්. අපි ගෙවන මුදලට අපි බලාපොරොත්තු වෙන තෘප්තියක් නැති භාණ්ඩයක් අපිට හම්බුනොත් අපිට නීතිමය ආවරණයක් වෙන රජයෙන් සලසලා අපිට ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. right. ඔයාලා හිතන්න මෙහෙම. මේ තමයි මම මේ උදාහරණ මාර්ගෙත් ගත්තේ. ඔයාලා ෆෝන් එකක් ගන්න යනවා. මෙයා ෆෝන් එකක් ගන්න යන්නේ රුපියල් 5000ක් දීලා. හරිද? එතකොට මේ ෆෝන් එකේ පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. මේකේ මැසේජ් ගහ ගන්න පුළුවන්. බටන් ෆෝන් එකක් මේක. හරි. ඊට පස්සේ ණයා ගේම් එක ගහන්න පුළුවන් ඕන නම් එච්චරයි. හරි. එතකොට මේකේ ලස්සන කැමරා නෑ අනම්මනම් එහෙම මොකුත් නෑ. තව එකෙක් ඉන්නවා මූ ගන්න යනවා ෆෝන් එකක් 1,50,000ක් දීලා. right. එතකොට මේක iPhone එකක් හිතන්න ඒක අයිරිල්ල නේ. එතකොට මේක ඇවිල්ලා full touch කැමරා එක හොඳ quality කැමරා එකක් තියෙනවා. WhatsApp අනම්මනම් ඒ ඔක්කොම use කරන්න පුළුවන්. එතකොට තව ඕන show එක දාන්නත් පුළුවන්. ලැට් එකට ගිහිල්ලා ඒකේ කණ්ණාඩි ඉස්සරහා ෆොටෝ ගහලා දාන්න පුළුවන්. ඒ වගේ ඒවා තියෙනවා. එතකොට දැන් මෙයා 5000ක් ගෙවලා මෙයා බලාපොරොත්තු වෙනවද මෙයාගේ තියෙන ෆීචර්ස් ටික 5000ක් දීලා මෙයා බලාපොරොත්තු වෙන මේකේ කැමරාවක් තියෙන්න ඕනේ ඊට පස්සේ මේක WhatsApp අනම්මනම් තියෙන්න ඕනේ කොන්ද quality වෙන්න ඕනේ ඒවා බලාපොරොත්තු වෙනවද නෑ 5000ක් දෙන කෙනා බලාපොරොත්තු වෙන තෘප්තිය තමයි මොකද්ද මැසේජ් එකක් ගහ ගන්න කෝල් එකක් දෙන්න ඊට පස්සේ නිකන් ණයාගේ මේක ගන්න ඒක තමයි යා බලාපොරොත්තු තෘප්තිය මෙයා බලාපොරොත්තු වෙන තෘප්තිය ඊට වඩා වෙනස් ඊට වඩා වැඩි එතකොට මෙන්න මේ 5000ක් ගෙවන කෙනාට එයා බලාපොරොත්තු වෙන ආකාරයේ තෘප්තිමත් භාණ්ඩයක් හම්බෙන්න ඕනේ. මෙයා බලාපොරොත්තු මේ ෆෝන් එක අරගෙන අවුරුද්දක් දෙකක් විතර පාවිච්චි කරන්න. හරිද? එතකොට මෙයා 1,50,000ක් දීලා ගන්න ෆෝන් එකෙන් එයා බලාපොරොත්තු වෙන තෘප්තියක් තියෙනවා. එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙයාගේ තෘප්තිය. මෙයා 5000ට බලාපොරොත්තු වෙන තෘප්තිය එයා දන්නවා. මෙයා 1,50,000ට බලාපොරොත්තු වෙන තෘප්තිය එයා දන්නවා. right. එතකොට මෙයා මේ ෆෝන් එක අරන් අවිලා පාවිච්චි කරනකොට දවස් දෙකක් යනකොට මේ ෆෝන් එක කැඩෙනවා. මේක. එතකොට එයා බලාපොරොත්තු වෙන තෘප්තියට හම්බෙලාද? එයා බලාපොරොත්තු මේක අවුරුද්දක් දෙකක් ඉදිරියට පාවිච්චි කරන්න.
මෙයාත් ඒ කාලේ බලාපොරොත්තු වෙනවා. හැබැයි ඊට ගොඩක් ෆීචර්ස් මේකේ තියෙනවා කියලා එයා බලාපොරොත්තු වෙනවා. එතකොට මේ දෙන්න මෙයා 5000ක් ගෙවන්නේ එයාට අදාළ තෘප්තිය බලාපොරොත්තු වෙනවා. මෙයා 1,50,000ක් ගෙවන්නේ මෙයාට වඩා ලොකු තෘප්තියක් බලාපොරොත්තු වෙනවා. එතකොට මෙයා 1,50,000ක් දීලා කියන ෆෝන් එක කැමරා එක බලාපොරොත්තු වෙනදී ක්වොලිටි නැත්තම් බලනකොට මේ පැත්තේ මොන අර පැත්තෙන් කහ පාට වගේ පේනවා කැමරා එකේ. හරිද? ඊට පස්සේ ටච් කරන්න ගියාට පස්සේ ස්ක්‍රීන් එක වෙවුලනවා වගේ. ඊට පස්සේ WhatsApp මැසේජ් එකක් දැම්මට පස්සේ ඒක සෙන්ඩ් වෙන්න සෑහෙන වෙලාවක් යනවා. ඒකද මේ 1,50,000ට බලාපොරොත්තු තෘප්තිය? ඒකද බලාපොරොත්තු 1,50,000ට? නෑ ඊට වඩා ලොකු දෙයක්. මේකෙදි කියන්නේ පුතේ මෙන්න මෙයා 1,50,000ක් දීලා එයා බලාපොරොත්තු වෙන තෘප්තිය එයාට හම්බෙන්නත් ඕනේ. මෙයා 5,000ක් දීලා එයා බලාපොරොත්තු වෙන තෘප්තිය එයාට හම්බෙන්නත් ඕනේ. හරිද? එහෙම හම්බෙන්නේ නැත්තම් අන්න ඒ වෙනුවෙන් රජය දාලා තියෙනවා නීතිමය ආවරණයක්. ඒ කියන්නේ අපිට එහෙම තෘප්තියක් හම්බෙන්නේ නැත්තම් අපිට පුළුවන් ගිහිල්ලා නීතිය මාර්ගයෙන් කටයුතු කරන්න. අන්න ඒ වගේ අපි ගෙවන සල්ලි වලට බලාපොරොත්තු තෘප්තිය අපිට නොලැබෙනවා නම් ඒ වෙනුවෙන් අපිට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග මොනවද? රජය අපිට සලසලා තියෙන ක්‍රියාමාර්ග මොනවද කියන එක මේ කතාවේ. හැබැයි ඔයාලට බෑ මේ මම 5000ක් දීලා මං වෙන තෘප්තියක් බලාපොරොත්තු වුණා. එහෙම බෑ සාධාරණ තෘප්තියක් වෙන්න ඕනේ. ඔයා ගිහලා නඩුවක් දානවා. නඩුවක්ද මොකක්ද නඩුව? මම 5000ක් දීලා ෆෝන් එකක් ගත්තා. ඒකේ කැමරා නැහැ, කැමරාත් නැහැ. ඒකේ මේ කලර් ඩිස්ප්ලේත් නෙවෙයි, ටච් කරන්නත් බෑ. ඒක මම බලාපොරොත්තු වෙන ඒ වගේ තෘප්තියක්. එහෙම ගොන් නඩු දාන්න බෑ. එහෙම නෙවෙයි අර සාධාරණ තෘප්තිය 5000ට යා බලාපොරොත්තු තෘප්තියක් තියෙනවා. right? ඒ වගේ එකක් අපිට නොලැබුණොත් එහෙම අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියන එක තමයි මේකේ කතා කරන්නේ. එතකොට එහෙම එකක් වැදගත් වෙන්නේ ඇයි? පාරිභෝගික ආරක්ෂණයක්. පාරිභෝගික ආරක්ෂණයක් වැදගත් වෙන්නේ ඇයි? මේ ප්‍රශ්නේ පුතේ ගිය අවුරුද්දේ අහලා දෙප මෙන්න මේ විදිහට. ඕන්නම් ඔයාලා ලියා ගන්න. ගිය අවුරුද්දේ පේපර් එකේ අහලා මේක තමයි උත්තරේ. අතීතයට වඩා වර්තමානයේදී පාරිභෝගික ආරක්ෂණය වැදගත් වෙන්නේ ඇයි? මේ ප්‍රශ්නේ අහලා තිබ්බා ගිය අවුරුද්දේ. මේක තමයි ඒ ප්‍රශ්නේ තමයි මම හිතන්නේ විභාගවල මේ කොටසෙන් අහලා වැඩිපුරම අහලා තියෙන ප්‍රශ්නේ. මේ පාරිභෝගික ආරක්ෂණය වැදගත් වෙන්න හේතු. එහෙම වුණාට පස්සේ මම ඔයාලට කියනවා මෙහෙම දෙයක්. කොතන හරි තැනක අහලා තිබ්බොත් ව්‍යවසායකත්වයේ අතීතයට වඩා වර්තමානයේ වැදගත් වෙන්නේ ඇයි? රක්ෂණය වැදගත් වෙන්නේ ඇයි? එහෙම නැත්නම් සමාජ වගකීම් වැදගත් වෙන්නේ ඇයි අතීතයට වඩා වර්තමානයේ? ව්‍යාපාර ආචාර ධර්ම අතීතයට වඩා වර්තමානයේ වැදගත් වෙන්නේ ඇයි කියනකොට අතීතය කියනකොට ඔයා යන්න ඕන කොතෙන්ද? කොතෙන්ද යන්න ඕනේ? රාජ්‍යරුවන් කාලෙද? ඔයාලගේ අම්මලා ඔයාලගේ කාලේ ඔයාලගේ අම්මලා ඒ ලෙවල් කරන කාලේ තිබ්බ ආර්ථිකයට ඔයා ඉතින් යන්න ඕනේ. හරිද? ගිහිල්ලා කල්පනා කරනවා ඒ කාලේ කොහොමද සමාජය තිබ්බේ? දැන් කොහොමද තියෙන්නේ? රයිට්? එතකොට ඔයාලා දැන් ඔන්න කල්පනා කරොත් මටත් මතකයි ඒ කාලේ. හරි? ගමක් ගත්තොත් එහෙන් පුතේ ගමකට තියෙන්නේ එක කඩයයි. එක කඩයයි තියෙන්නේ. හරිද? එතකොට මේ කඩේට තමයි මේ ගම වටේම ඉන්න මිනිස්සු ඇවිල්ලා ඕනේ බඩුවක් ගන්න ඕනේ මේ කඩේ. ඌට තරංගයක් නැහැ. වෙන කඩවත් එක තරංගයක් නැහැ. හරිද? මේක සිල්ලර බඩු කඩයක් කියලා හිතන්නකෝ. හැබැයි දැන් මේක වෙනස් වුණා. එතකොට ප්‍රවාහනයේදී පාවිච්චි කරේ ඒ කාලෙදින් ලොකු අනම්මනක් නෑ. ට්‍රැක්ටර් වල තමයි ට්‍රිප් ගියේ. ලෑම් මාස්ටර් වල ට්‍රිප් යනවා. හරිද? පොසොන් දවසේම උදේ ඉඳන් ඉතින් ට්‍රැක්ටරේ හොදලා මේ මොනවාද පොල් මල් කපලා එව්වා ගහලා සෙට් වෙනවා දැන්. හරිද? හවසට යන්න. ඊට පස්සේ මෙට්ට දාලා එව්වා ඉඳගෙන එන ආතල් වැඩේ. එතකොට ප්‍රවාහනයේ තිබ්බෙත් ඔය ඒ වගේ ඒවා තිබ්බා. හරිද? හැබැයි පස්සේ කාලේ වර්තමානයේ වෙනකොට වර්තමානයේ මේ කඩවල අහන්නකො මේ කඩවලකුතේ තිබ්බේ භාණ්ඩ වර්ගයක් තිබ්බේ මේ එහෙම බහුල නැහැ. එක කඩයයි මේ කඩේ ඇතුලේ තියෙන බීම වර්ග ගත්තොත් එහෙම අලියා බීම විතරයි. දැන් තියෙන එක එක වර්ගවල ටින් හිටන් තියෙනවනේ ඒව මොකුත් නැහැ. මට මතකයි පොඩි කාලේ ඔය අලියා බීමක තිබ්බ ඔරෙන්ජ් බාර්ලි කියලා එකක්. බාර්ලි බෝතලයක් දෙන්න කියලා මිනිස්සු කඩේට ගිහලා ඉල්ලන්නේ. බාර්ලි බෝතලයක්. භාණ්ඩ සුලභ නැහැ. එතකොට සෙරෙප්පු වර්ග තිබ්බොත් බාට විතරයි. බාට දෙකක් දෙන්න. රෙදි හොදන කුඩු තියෙනවනම් රින්සෝ විතරයි. රින්සෝ පැකට් එකක් දෙන්න.
එහෙම තමයි ඉල්ලන්නේ. අර වර්ග ගොඩක් නැහැ. භාණ්ඩත් පොඩ්ඩයි තියෙන්නේ වර්ග. එක වර්ග. කඩත් එකයි තියෙන්නේ. හරිද? එතකොට වෙන පිට රටවල් වලින් භාණ්ඩ ඒ කාලේ ලංකාවට එන්නෙත් නැහැ. ඉතින් මෙයාට තරංගෙකුත් නැහැ. වර්තමානයේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඉලෙක්ට්‍රික් බඩු ගත්තොත් සිංගර් එක, අබාන්ස් එක, සැම්සුන් අනම්මනම් නේද? දම්රෝ ඔන්න ගොඩක් තියෙනවා. එතකොට එකම වර්ගයේ ඒවා ගොඩාක් තියෙනවා. හරිද? ඊට පස්සේ සිල්ලර බඩු කඩයක් ගත්තොත් එහෙම සිල්ලර බඩු කඩක් තියෙනවා ගොඩාක්. ඒ වගේ බඩු තියෙනවා. රෙදි හොදන කුඩු ගත්තොත් පැකට් වර්ග තියෙනවා. එක සන්ලයිට් කියයි, රින්සෝ කියයි, රෙක්සෝනනේ මොනවද බා? ඔය වගේ තියෙනවා. එහෙන ගොඩක් තියෙනවානේ. බිස්කට් වර්ග ගත්තොත් අම්බානක වර්ග තියෙනවා. චොක්ලට් එහෙම. එතකොට මුන්ට මොකද වෙලා තියෙන්නේ? මුන්ට ඒ මාදිවට දැන් මේකට හෙන තරගේ මුන්ගේ. ඒ මාදිවට තව පිට රටනුත් බාණ්ඩ එනවා. ඉම්පෝට් කරන ඒවත් වෙනවා. ඒවත් එක්ක තරඟ තියෙනවා. එතකොට දැන් බලන්න මම ඒකයි කියන්නේ හැම වෙලාවෙම අතීතයට යනකොට ඒ කාලෙට යන්න. ඒ කාලේ දැන් නැත්නම් දැන් දන්නවනේ. right. එතකොට බලන්න මේ දෙක අතර වෙනස. එහෙනම් දැන් අහනවා අතීතයට වඩා වර්තමානයේ වෙනකොට පාරිභෝගිකයට ආරක්ෂාව වැදගත් වෙලා තින්නේ ඇයි? ආරක්ෂාව වැදගත් වෙලා තින්නේ ඇයි කියලා අහනවා. එකක් තමයි ඉස්සර පුතේ මෙයාට තරංගයක් තිබ්බේ නෑනේ. තරංගයක් තිබ්බේ නෑ. ඒ හින්දා එයාට භාණ්ඩවල අර මොනවාද ලොකු ලාභයක් ගන්නවත් මිනිස්සු රවට්ටන්නවත් අනිත් අයට වඩා මම වැඩිපුර විකුණුම් වැඩි කර ගන්න ඕනේ කියලාත් එහෙම එකක් නෑ. ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම ඇවිල්ලා මුගෙන් තමයි බඩු ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා උට තරංගයක් නෑ. ඌ කඩේට එන භාණ්ඩේ එහෙම මිනිස්සුන්ට දුන්නා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් තරංගේ වැඩි. හරිද? ඒ හින්දා මූට වඩා මූ වැඩිපුර ලාභ ගන්න බලනවා. මූට වඩා මූ වැඩිපුර ලාභ ගන්නවා. භාණ්ඩ වෙනස් කරනවා. මිල වෙනස් කරනවා. කල්ලිකුත් වෙලා තියෙන ඒවා දින වෙනස් කරනවා. ඒ වගේ එක දේවල් කරලා මිනිස්සු මේ ව්‍යාපාරිකව බලනවා වැඩිපුර ලාභ ගන්න. හේතුව තමයි තරංගය. තරංගය තමයි. දැන් ඔයාලටත් තරංගයක් තියෙනවනේ. ඔයාලත් බලන්න ඕනේ අනිත් එකාට වඩා වැඩිපුර ලකුණු ගන්න. මොකද කිව්වේ? එන්න. ටියුට් එක මම මෙතන තියෙන මම දෙනවා. ඔව් දැන් තියෙනවා. ඔයා කීවෙනි පාඩම මගේද ගියේ ඔන්ලයින් එකේ? අන්තිමේද? තුන්වෙනි පාඩම මගේද? එහෙම. හරි කමක් නැහැ. දැන් අපි තුන්වෙනි පාඩම කරන්නේ තුන්වෙනි පාඩම මැදක් ඉවරයි. දෙවෙනි කොටස පටන් ගත්තා. දැන් මුල පටන් ගත්තා. මෙතන තුන්වෙනි පාඩම දෙවෙනි කොටසේ මුල දැන් ඉඳන් අල්ලයි යන්නේ. ඔයාලට පරණ ටික මම අපේ තව ළමයි ඉන්නවලු තෙන් ආපු කට්ටිය ඒගොල්ලන්ම 1000ක් දාලා ඒ ටික ඉවර කරනවා. එතකොට ඔයා ඒ ටික මේ දවස්වල අල්ල ගන්න. එතකන් ඒ ටික අමතක කරලා දැන් ඉඳන් කරන් යන්න. මේ ගන්න උදේ ටියුටර් එක. මේක නෙමෙයි මේ ටියුට් එක අද කරන්නේ. මේ ටියුට් එකේ මෙන්න මෙතන පාරිභෝගික ආරක්ෂණය කියලා අලුත් කොටස තියෙනවා. මෙතනින් පටන් ගන්නෙ. මොක අරන් යන්න. මේ පළවෙනි පාඩමේ ෂෝට් නෝට් එක මේක ටියුට් එක මම ඔයාලට ගෙනත් දෙන්නම්. හරි. මේක තනියම කරන්න ගෙදර ගිහලා පළවෙනි පාඩම කියවලා ඉවරලා මේක කරන්න. right. එතකොට එහෙනම් අතීතයට වඩා වර්තමානයේ වෙනකොට ඕම් කතා කරනවා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොටම පටන් ගන්න. දැන් ළමයි ඔයාලා මට ගිය සතියේ පොරොන්දු වුණා නේද කතා කරන්න නැතුව මේ පාඩම ආගෙන ලස්සන වැඩේ කරනවා කියලා. පොරොන්දු කඩන්න එපා. පොරොන්දු නම් මේ විදිහට පොරොන්දු දින්න ඕනේ. හරිද? right. එහෙනම් දැන් දන්නවා ඉස්සර කාලේ ගමකට තිබ්බ එක කඩේයි ඒ කඩේට ඔක්කොම යන්න ඕනේ මිනිස්සු තරංගයක් නැහැ කවුරුත් එක්කවත්. හැබැයි දැන් අපි හිතන්න වොෂින් මැෂින් එකක් ගන්න ගියොත් ගියපු ගමන් දම්රෝ එකෙන් අරන් එන්නේ නැහැ. ඒකටත් යනවා, සිංගර් එකටත් යනවා, අබාන්ස් එකටත් යනවා ඔක්කොම ගිහිල්ලා බලනවා. එතකොට ඒගොල්ලෝ බලන්නේ මොකද්ද? කොහොම හරි මේක මේ පාරිභෝගිකයට විකුණන්න ඕනේ. විකුණන්න ඒගොල්ලන්ට කරන්න පුළුවන් ඕන දෙයක් කරනවා. ඒ වෙනුවෙන්. හරිද? වැඩිපුර ලාභයක් ගන්න බලන්න. තරංගයක් තියෙනවා. ඒ නිසා ඉස්සරට වඩා දැන් තරංගේ වැඩි පුතා. ඒ නිසා ව්‍යාපාරිකයෝ මොකද කරන්නේ? භාණ්ඩ බාල කරනවා.
වැඩිපුර ලාභයක් ගන්න. කල්ලිකුත් වෙච්ච දින වෙනස් කරලා අය තව ඉස්සරහට දින දාලා ඒ බාණ්ඩ ටිකත් කොහොම හරි විකුණ ගන්නවා. ඔය වගේ තරංගයට මූණ දෙන්න ඕන නිසා ඒගොල්ලෝ එක එක දේවල් කරනවා. එහෙනම් ඉස්සර තරංගයක් තිබ්බේ නෑ. ගමකට එකයි මිනිස්සු ඔක්කොම ඒ කඩේට ගියේ. දැන් කඩ ගොඩක් තියෙනවා නේද? ඉස්සර බාණ්ඩ වර්ග බීම ගත්තොත් එක වර්ගයයි බිස්කට් ගත්තොත් එක වර්ගයයි ඕමම. දැන් එහෙම නෑ එන්න ගොඩක් තියෙනවා. එහෙනම් තරංගයේ වැඩිවීම නිසා පාරිභෝගිකයට ආරක්ෂාවක් ඕන වෙලා තියෙනවා. ඇයි? තරංගය නිසා මෙයාලා බාණ්ඩවල එක එක වෙනස්කම් කරනවා. නේද? බාණ්ඩ බාල කරනවා. ඒ නිසා ව්‍යාපාරිකයට ඒ වගේන් ආරක්ෂා වෙන්න ඕනේ. එහෙනම් ඉස්සරට වඩා තරංගයේ වැඩි නිසා වර්තමානයේ පාරිභෝගිකයට ආරක්ෂාවක් ඕන වෙලා තියෙනවා. කවුද කතානායක කෙනෙක් ඉන්නේ? කතානායක අරගෙන ඌට දෙනවා මම මේක විස්තර කරන්න. හරිද? අනිත් එක තමයි අපි කතා කරා මොකද්ද? බාණ්ඩ පුතා බහුලයි. නේද? බාණ්ඩ බහුලයි කඩේකට දැන් ගත්තොත්. සිල්ලර බඩු කඩයක් ගත්තොත් ඔයාලා බලන්න ගිහිල්ලා සාමාන්‍ය ලොකු කඩේකට ගියාට පස්සේ බිස්කට් වල වෙනම රැක් එකක් තියෙනවා. සබන් කුඩු වල වෙනම රැක් එකක් තියෙනවා. කිරි පිටි වල වෙනම රැක් එකක් තියෙනවා. සබන් එකේ ගත්තොත් සබන් වර්ග කීයක් තියෙනවද? බිස්කට් එක ගත්තොත් බිස්කට් කොච්චර තියෙනවද? කිරි පිටි ගත්තොත් කොච්චර තියෙනවද? ඉස්සර තිබ්බ කිරි පිටි මොනවාද? ඇන්කර් තමයි තියෙන්නේ. වෙන නිස්ප්‍රේ ලක්ස් ස්ප්‍රේ කියලා එකක් තිබ්බා. තාම තියෙනවා දැන් ලක්ස් ස්ප්‍රේ තිබ්බා. බිස්කට් ගන්න ගියොත් එහෙම බිස්කට් තිබ්බ ක්‍රීම් එකයි ලෙමන් පෆ් එකයි තමයි. අපි ඉතින් ලෙමන් පෆ් එකේ අර එන අර ලෙමන් පෆ් එක අරගෙන ඒක දෙකට කඩලා අර ලෙව කාලා විසික් කරනවා. අම්මා බයිනවා ඒක. ඒවා තමයි ඒ කල්ලි. එතකොට සබන් කුඩු ගත්තොත් එහෙම සර්ෆ් එක්සෙල් විතරයි. රින්සෝ තිබ්බා. ඔච්චරයි. හැබැයි දැන් පුතා බාණ්ඩ බහුලයි. බාණ්ඩ වර්ග ගොඩක් තියෙනවා. නිෂ්පාදකයෝ බලන්නේ කොහොම හරි අඩු වියදමකින් හදලා වැඩි ගාණට දීලා ලාභයක් ගන්න. නිෂ්පාදකයා බලන්නේ අඩු පිරිවැයට හදන්න. වැඩි ලාභයක් ගන්න නම් පිරිවැය අඩුවෙන් හදන්න ඕන. බලනවා එතකොට හිතන්න සන්ලයිට් පැකට් එකයි රින්සෝ එකයි දෙකම රුපියල් 300යි දෙකම එක ගණන් කියලා හිතන්න. මෙයා බලනවා මෙයාට වඩා අඩු පිරිවැයකට මේක හදන්නේ කොහොමද? වැඩි ලාභයක් ගන්න. මෙයාත් බලනවා ඒක මොකද කරන්නේ? අන්න ඒ වගේ ව්‍යාපාරිකයෝ දැන් බාණ්ඩ බහුල නිසා ඉස්සරට වඩා පාරිභෝගික ආරක්ෂාව අවශ්‍යයි. නිෂ්පාදකයෝ එක එක මල මගුල් කරලා වැඩි ලාභ ගන්න බලනවා. ඒ නිසා තරංගයේ වැඩි වීම එකක් අනිත් එක බාණ්ඩ බහුල වීම. ඉස්සර බහුල නෑ දැන් බහුලයි. ඉස්සර තරංගයක් නෑ දැන් තරංගයක් තියෙනවා. අපි මේ කතා කරන්නේ මොකද්ද? අතීතයට වඩා වර්තමානයේ පාරිභෝගිකයට ආරක්ෂාව අවශ්‍ය වෙලා දෙන්නේ ඇයි? මං කිව්වා ඒ කාලේ පිට රටින් බාණ්ඩ ආවේ නෑනේ. ආවේ නෑ. යටලුවක් නෑ. දැන් පිට රටින් බාණ්ඩ එනවා. එහෙනම් ඒකත් ප්‍රශ්නයක්. පිට රටින් එන බාණ්ඩ මොන මගුල්ද කියලා අපි දන්නෙත් නෑ. ඒවා හදන්නේ කොහොමද කියලා අපි දන්නෙත් නෑ. කොහොමද හැදෙන්නේ මොනවද දාලා හදන්නේ දන්නෙත් නෑ. හරිද? ඉතින් හිතන්නකො රජය මේව හොයන්නෙත් නෑ. රජය කවුරුත් දාලත් නෑ ආරක්ෂාවකුත් නෑ. රජයක් නැහැ කියලා හිතන්නකෝ. රජයක් හිටියත් පාරිභෝගික ආරක්ෂාව නීති දාලා නැහැ. මුන් තරංගයට කැමැති ගණන් වල බඩු විකුණයි. කැමැතිව දාලා හදයි. තරංගය දිනන්නේ. බාණ්ඩ බහුලයි. බාණ්ඩ එක එක වර්ගවල තියෙන ඒවා ඉතින් එක එක විදිහ ඒවා নানা ආකාර අපි දන්නේ නැහැ මොනවද තියෙන්නේ හදලා තියෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. පිට රටින් බාණ්ඩ එනවා හිතන එක කැමැති බාණ්ඩ ගෙන්නනවා. ගෙනලා ඉවරලා අඩු මුදලට විකුණනවා. පිට රටින් බාණ්ඩ ගෙනක ලාභයි. එතකොට කැමෝහේ ගෙනලා දැන් ඒකට ආරක්ෂාවක් තියෙන නිසා තමයි අපිට ඔය බාණ්ඩ සාමාන්‍ය ගානකට හම්බෙන්නේ. නැත්තම් උන් වැඩි කරන ඕනේ දාන ආරක්ෂාවක් නැත්තම් අපි ගැන බලන කවුරුත් නැත්තම්. ඔයාට අම්මයි තාත්තයි නැහැ කියලා හිතන්නකෝ. ඔයාගේ දර තනියම ඉන්න දරුවෙක්. ඔයාට කොච්චර බලපෑම් වෙනවද වටෙන් පිටින්? නේද? ඔයාගේ ආරක්ෂාවට කවුරුත් නැති වුණාම. ඒ වගේ තමයි. අපිටත් ආරක්ෂාවක් නැති වුණොත් එහෙම අපිටත් ওই වගේ බලපෑම් වෙනවා. හරිද? එතකොට බාණ්ඩ අනික තමයි එහෙනම් අන්තර්ජාතික වෙළඳාම ඉස්සර තිබ්බේ නෑ දැන් තියෙනවා. එහෙනම් මේකෙන් වෙන්න පුළුවන් ආක්‍රමිකතාව වලින් බේරෙන්නත් අපිට ඕන වෙනවා පාරිභෝගික ආරක්ෂණය. හරිද? ඊට පස්සේ තාක්ෂණික වර්ධනය. තාක්ෂණය දියුණු වෙනවා එන්න. තාක්ෂණය කියන එක වෙලාවකට හොඳයි, වෙලාවකට හොඳ නෑ. නේද? තාක්ෂණයෙන් හදන හැමදේම හොඳයි කියන්න බෑ. එතකොට තාක්ෂණික වර්ධනය නිසා
සමහර ලාවට අපිට අවශ්‍ය නැති භාණ්ඩ. එහෙම නැත්නම් අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති භාණ්ඩ. එනවනේ. දැන් ඔය අන්තර්ජාතික වෙළඳාම සහ තාක්ෂණීය වර්ධනයත් එක්ක එක භාණ්ඩ එනවා. දැන් ඔයාලා දන්නවා පහුගිය කාලේ මම පස්සේ කියන්නම්. එතකොට ඊට අමතරව පරිසර දූෂණය. ඉස්සර පරිසර දූෂණයක් තිබ්බේ නෑනේ. කඩියක් ගත්තට පස්සේ මේ මිනිස්සයාට හවසට එකතු වෙන මොනවද? ඔය රොඩු ටික අනම්මන ලේබල් පැකට් ඒවා ටික මොකද කරන්නේ? එකතු කරලා හවසට කුණු වලට දාලා පුච්චලා දානවා. දැන් එහෙම නෑ. පාරක් ගත්තොත් එහෙම මීටර 100ක් යනකොට කඩ 100ක් තියෙනවා. කඩ 100ම තියෙන අපද්‍රව්‍ය එළියට දානවා. රයිට්. එතකොට ඉස්සර නම් එහෙම පරිසර දූෂණයක් වෙන්න තිබෙන ගමේට මේක කඩේ. ඉතින් ওই කඩේ මිනිස්සු හවසට ওই ටිකක් එකතු වෙන්නේ. ඒ ටික පුච්චලා දාලා අයින් කරනවා. හැබැයි දැන් එහෙම නෑ. කඩ ගොඩක් තියෙනවා, ව්‍යාපාරික ගොඩක් තියෙනවා, කම්හල් ගොඩක් තියෙනවා. ඒ වගේම පරිසරයට එකතු වෙනවා අපද්‍රව්‍ය. සමහරවල්ලාට ඔයාලා දාගලා ඇති ඔය එතන මාකට් එක ගාව ඔය එතන යන ඔය තියෙන්නේ. ඒකට බලන්නකෝ අර මාකට් එකේ අර යන පැත්ත අර මාකට් එකේ මේ තියෙන කඩවල තියෙන කුණු ඔක්කොම වතුර පාරවල් ඔක්කොම ඇලට දාන්නේ. ඒ ඇලේ වතුර එතනින් අර පැත්තෙන් සුදු පාට වෙලා එතනින් කළු පාට වෙනවනේ. මාකට් එකෙන් කළු පාට වෙනවා වතුර ටික. හේතුව තමයි අරකේ දෙන කුණු ඔක්කොම ඇලට තමයි එකතු වෙන්නේ. කඩවල ඔක්කොම නැතේ හදනෙව්වයි, බත් කනෙව්වයි, අත හොදනෙව්වයි ඔක්කොම ඇලට හරවලා දෙන්නේ. එතකොට ඉස්සර එහෙම තිබ්බේ නෑ. මේ කඩයක් විතර ඌට ආය පරිසරය දූෂණය කරන්න හැකියාවකුත් නෑ. එතකොට පරිසර දූෂණය වැඩි වෙලා තියෙනවා. රයිට්. එහෙනම් විභාගයට අහන්නේ කරුණු 4යි. කරුණු 4යි අහන්නේ. දැන් මම මෙතන කරුණු වලට දෙනවා 8ක් දෙනවා. 8න් 4ක් මතක තියාගන්න. මේ 4 මතක තියාගන්න මං හිතන්නේ ලේසි. ඔයාලට මේ 4 මතක තියාගන්න මම දෙන ට්‍රික් එක තමයි මෙන්න මේ රූප දෙක මතක තියාගන්න. හරිද? ගමට මේක කඩයක් තිබ්බේ. දැන් ගමට එක සමාන කඩවල් ගොඩක් තියෙනවා නේ. එතකොට එක කඩයක් තියෙනකොට තරංගයක් නැහැ. එක කඩයක් තියෙන කාලේ භාණ්ඩ වර්ග බහුල නැහැ. එක කඩයක් තියෙන කාලේ පිට රටින් භාණ්ඩ ආවේ නැහැ ලංකාවට. අන්තර්ජාතික වෙළඳාමක් තිබ්බේ නැහැ. තාක්ෂණයේ වර්ධනය වෙන්නේ නැහැ ඒ කාලේ. තාක්ෂණය එක තැන තිබ්බේ. එහෙමමයි. දැන් තමයි අලුත් දේවල් දෙන්නේ. පරිසර දූෂණයක් කරන්න උට හැකියාවක් නැහැ. දූෂණය කරගන්න එකක් නැහැ. දැන් ඉන්නේ උන්ට දූෂණය කරන ගමන්ම ඉන්නේ. හැම වෙලාවෙම දූෂණය කරනවා පරිසරය. නේ? අය අර ෆැක්ටරි වලින් අනම්මනම් එතන දුම් යනවා ඊට පස්සේ ඇලවල් වල දානවා. ඉස්සර අත්කර්මාන්තනේ තිබ්බේ. ඔය යන්ත්‍ර වලින් වැඩේ උන්නේ නැහනේ. අතින් තමා කරගත්තේ. අතින් කරගන්නකොට ගැටලුවක් නැහැ. මැෂින් වලින් කරන්න ගියාට පස්සේ වැඩේ අවුල් යනවා. හරි. එතකොට පරිසර දූෂණයක් තිබ්බෙත් නැහැ. එහෙනම් මේ ටික ඔයාලා මතක තියාගන්න. මේ රූප දෙකත් එක්ක මතක තියාගන්න ලේසි. හරිද? මම 8ක් දෙනවා. එතකොට දෙනකොට ඔයාලා බලන්න ඊට වඩා මතක තියාගන්න පුළුවන් එකක් තියෙනවා නම් ඒක මතක තියාගන්න. බලන්න එකක් තියෙනවා වෙළඳපොළ තුල භාණ්ඩ හා සේවා බහුල වීම අපි කතා කරා. තරංකාරීත්වය වැඩි වීම නිසා වෙළඳපොළ තුල විෂමාචාර ඇතිවීමට ඉඩ කඩ ඇතිවීම. මොකද මෙන්න මේ කැලි හයිලයිට් කරන්න. පළවෙනි එකේ භාණ්ඩ හා සේවා බහුල වීම. පළවෙනි එකේ භාණ්ඩ හා සේවා බහුල වීම. ඊළඟ එකේ දෙවෙනි එකේ තරංගකාරීත්වය වැඩි වීම. තුන්වෙනි එක නිදහස් වෙළඳාම. තුන්වෙනි එක නිදහස් වෙළඳාම අපි කතා කරා. එක කඩයක් තිබ්බේ ඒ දවස්වල ප්ලේන් යන්නෙත් නැහැ මොකක්වත් නැහැ භාණ්ඩ එහෙම එන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි එක අන්තිම කොටස සමාජය හා සංස්කෘතික පිරිහීම. සමාජය හා සංස්කෘතික පිරිහීම. ඊට පස්සේ පස්වෙනි එක පරිසර දූෂණය වීම. හයවෙනි එක ලියන්න තාක්ෂණික සංවර්ධනය. හයවෙනි එක ලියන්න තාක්ෂණික සංවර්ධනය. හත්වෙනි එක ලියන්න මම පැහැදිලි කරන්නම් ලියන්න වෙළඳපළේදී
වෙළඳපළේදී පාරිභෝගිකයා නැනවත්ව කටයුතු නොකිරීම තව එකක් ලියන්න ශක්තිමත් පාරිභෝගික සංවිධාන නොමැතිවීම ලියන්නේ නැද්ද? පාරිභෝගික සංවිධාන නොමැතිවීම right. අපි කතා කරපු ටික අමතරව මේක කියනවා ශක්තිමත් පාරිභෝගික සංවිධාන නොමැතිවීම කියලා. පාරිභෝගික සංවිධානය හැදෙනවානේ පාරිභෝගික එකතු වෙලා කණ්ඩායමක් හදා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් පාරිභෝගික තනියම ගිහිල්ලා සද්ද කරන්න එපා. ඕගොල්ලන්ට කඩේකින් මොකක් හරි වැරද්දක් වෙනවා. වැරද්දක් වෙන කඩේ මුදලාලිගේ මොකක් හරි අතවරයක් වෙනවා හරිය මේකක් නෙමෙයි මම කියන්නේ. කඩේට යනකොට ගිහලා සල්ලි දීලා බඩු ගන්නකොට ඌ දෙන භාණ්ඩ වලද හැමදාම නිකන් වාඩ දෙනවා මේක බර අඩුයි වගේ. කිලෝ එකක් කිල්ලදී ග්‍රෑම් 900ක් වගේ තියෙනවා. ඔයාලට දැන් ඔක දීලා තනියම අහන්න බයයිනේ ගිහිල්ලා. අරක බැන්නොත් එහෙම. හැබැයි සෙට් එකක් ඉන්නවා නම් ඔයාලට ගිහිල්ලා අහන්න පුළුවන් බය නැතුව. ඒ නිසා පාරිභෝගික සංවිධාන හදාගත්තා. එතකොට දැන් ගත්තොත් එහෙම මේ සංවිධාන දැන් නැහැ. හුඟක් වෙලාවට ගිහිල්ලා ඔය දේශපාලන වශයෙන් හැදෙන්නේ දේශපාලන පක්ෂ මානවල අයින් වෙනවා ඒ වගේ වෙනවා. ඒකට දැන් සංවිධාන අඩු එකක්. ඒ හින්දා ව්‍යාපාරිකයෝ බය නැතුව වැරදි කරන්න බලනවා. තව එකක් තමයි මේ කිව්වා පාරිභෝගිකයා නැනවත්ව කටයුතු කරන්නේ නැහැ. ඉස්සර පාරිභෝගිකයාට නැනවත්ව කටයුතු කරන්න දෙයක් තිබ්බේ නෑනේ පුතා. එක භාණ්ඩයයි තියෙන්නේ නැනවත් උනත් නැතත් ඒක තමයි ගන්න වෙන්නේ. නේද? නැනවත් උනත් නැතත් ඒකනේ ගන්න වෙන්නේ. ෆෝන් ගත්තොත් Nokia විතරයි තිබ්බේ. Nokia ෆෝන් එක ගන්න ඕනේ. වෙන ෆෝන් නෑනේ. Apple Samsung නම් මනම් ඒ මොන මකුලක්වත් නැහැ ගිහිල්ලා Nokia ගත්තා ආවා. ආය නැනවත් හිතන්න දෙයක් නැහැ. දැන් එහෙම නෑනේ. ෆෝන් එකක් ගන්න කියලා ෆෝන් වර්ග තියෙනවා নানা ප්‍රකාරය. නේද? Nokia Samsung iPhone Nest මොල්ල ඔය තියෙනවා. එතකොට ගන්නකොට ඕක තෝරලා ගන්න ඕනේ. iPhone එකක් ගත්තත් ඒකෙත් තියෙනවා fakes තියෙනවා එක වර්ග. එක රටවල් assemble කරන ඒවා තියෙනවා. එතකොට අපි සමහර උන් ගොන්නු ආයි කියලා දින එක 1,50,000ක් දීලා 60,000ක් විතර අරන් යනවා දන්නේ දුර වැඩිලා. නැනවත්ව කටයුතු කරන්නේ කියන්නේ ඒකයි. ඉස්සර කට්ටියට නම් ගැටලුවක් නැහැ. තිබ්බ එකයි ඒක ගත්තා ආවා. අපේ උන් ගිහිල්ලා ඉතින් සල්ලි දීලා ඒ ගානට ගැලපෙන දේ අරන් යනවා. එතකොට ඒකත් වර්තමානයේ පාරිභෝගික ආරක්ෂාව වැදගත් වෙන්න හේතුවක්. තව එකක් කතා කරා සංස්කෘතික පිරිහීමක් ඇති වෙලා තියෙනවා කියලා. අපේ සංස්කෘතියක් තියෙනවනේ. ඉස්සර කාලේ නම් හදාගත්ත. නේද? ගෑන් ළමයි බුරිය පෙන්න අඳින්න බෑ. ගෑන් ළමයි චීත්තේ 60 අඳිනකොට බුරිය පෙන්නට අවුලක් නැහැ. ක්ලාස් යනකොට ටී-ෂර්ට් එක නේද බුරිය පෙවුනොත් එහෙම අවුල්. ඒකට බුරිය වර්ග දෙකක්. විවිධ බුරි. චීත්ත බුරි, ගවුම් බුරි. ගවුම් බුරිය හරියන්නේ නැහැ මිනිස්සුන්ට. ඉස්කෝලේ ළමා සාරිය යනකොට බුරිය පෙවුනට අවුලක් නැහැ. ක්ලාස් එකට එනකොට ඩෙනිම් ඇඳලා ටී-ෂර්ට් එක ටොප් එක මොකද දුවට කින්න නන්නන් දන්නේ. එහෙම පෙවුනොත් අවුල්. ඒ වගේ 아무තු සංස්කෘතියක් අපිට තියෙනවානේ. එතකොට ඒ සංස්කෘතියත් එක්ක අපි ජීවත් වෙනකොට අර පිට රටවල් වලින් එන බාහන සමාජල අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. එහෙම ඒවා තියෙනව නේද? පිට රටින් එන ඒවා අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ දන්න කසාද බඳින්න නැතු වේලි වේලි ඉන්නේ උන් ඉන්නවනේ කරවලේ වගේ උන් කෑල්ලක් සෙට් කරගන්න බැරුව. try කරනවා සෙට් වෙන්නේ නැහැ. සෙට් වෙන්නේම නැහැ මොන කරුමයක්ද දන්නේ. එහෙම උන්ට දැන් මොනවද තියෙන්නේ? දැන් පිට රටින් යාළුවෝ ඕඩර් කරලා ඩොලර්ස් ගන්න මට මතක නැහැ. රබර් ගෑනියක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකිට කොහොමද කරන්නත් පුළුවන් ඉතින්. දැන් පණ තියෙන කෙනෙක් නම් මොන හරි කරන්න සමහරට බෑ කියයි. අරකට බෑ කියන්නත් බෑ. රබර් ඉතින් ඒ වාගේ නැත් තියාගන්න පුළුවන්. එතකොට තව එක එක තියෙනවා එක එක මේ ගැජමැටික් කනම්මන. කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි. ඕව සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ නේද ප්‍රශ්න ඕවා. ආමුදුරුළු කචල් දානවා. හරිද? එතකොට ඒ වගේ දේවල් වලින් අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්නත් එහෙනම් නීති පද්ධතියක් තියෙන්න ඕනේ. එහෙනම් පාරිභෝගිකයාට
ආරක්ෂා වෙන්න රජය විසින් නීති හදලා තියෙනවා. ඒ නීති ඉස්සරට වඩා දැන් වැදගත්. හදලා තියෙන හේතු තමයි අපි කතා කරේ තරඟයේ වැඩිවීම, භාණ්ඩ බහුලයි, අන්තර්ජාතික වෙළඳාම, තාක්ෂණය, පරිසර දූෂණය ඔය මොනම කොහොම ඇවිල්ලා මේවා නිසා ව්‍යාපාරිකයෝ එක එක වැරදි කරන්න බලනවා. එතකොට අපිට මේ වැරදි වලින් ආරක්ෂා වෙන්න නම් අපිට ආරක්ෂකයෙක් ඉන්න ඕනේ. ඒ ආරක්ෂකයා තමයි මෙතන කතා කරන්නේ රජය විසින් සලසා ඇති නීති රීති. පාරිභෝගික ආරක්ෂා කරන. නීති රීති විතරක් නෙවෙයි. මේක ඇත්තටම මේ පාරිභෝගික ආරක්ෂණය කියලා කිව්වට මේකේ කතා කරන ව්‍යාපාරිකයත් ආරක්ෂා වෙන විදිය. මේ පාරිභෝගික ආරක්ෂණය ව්‍යාපාරිකයටත් වැදගත්. පාරිභෝගිකයටත් වැදගත්. රයිට්. එතකොට මේ දැන් හුඟක් වෙලාවට ඉස්සර කාලේ ගත්තොත් එහෙම ගෑනු කට්ටිය ජොබ් කරන්න ගියේ නෑනේ. ඒගොල්ලෝ හිටියේ ගෙවල් වල. එතකොට පිරිමියා තමයි රස්සාවට යන්නේ. එයාත් ඔය කුඹුරු වැඩක් අර එහෙම කරන්නේ. එතකොට ඒ ගොවිතැන් කරනකොට ඒ කාලේ ඔය කාබනික පොහොර හුඟක් වෙලාවට පාවිච්චි කරේ. කිමිකල්ස් එච්චර තිබ්බේ නෑ. ඒ නිසා වකුගඩු වගේ රෝග අනම්මනම් හැදෙනවා අඩුයි. කිරි හුඟක් වෙලාවට එළකිරි බිව්වේ. දැන් අපේ උන් දැන් මොකද කරන්නේ? ගමේ වැස්සිකින් එළකිරි ගන්නවා. දියරේක නෙන්නේ. ඒ දියරේක බයිස්කලේ බැඳගෙන අරන් යනවා ටවුමට. ටවුමට රංගලා නෙස්ලේ එකට පුදනවා. නෙස්ලේ එකට අර එළකිරි එක දීලා ඌ ගෙදර එනවා. නෙස්ලේ එකෙන් එළකිරි එක අර ඔය ඔක්කොම එකතු කරලා බවුසරේ දාන අරන් යනවා නුවර. ගිහිල්ලා මොකද කරන්නේ? උන් එකෙන් අර දියර කිරි එක කුඩු බවට පත් කරනවා. ඒ කුඩු එක ආපහු වරන් ඇවිල්ලා වතුර දාලා අයිත් දිය කරලා අයිත් බොනවා අපි. ඉතින් අරගමනේ මම වෙන්නේ. ඌට අර දියර එකම බොන්න තිබ්බනේ. මේක මොකද අරග ගිහලා කඩේට නෙස්ලේ එකට දීලා ඒක බවුසරේ අරන් ගිහලා කම්පැනි අරන් ගිහලා කම්පැනියෙන් කුඩු කරලා ඊට පස්සේ කඩවල වලට එවනවා. අර කිරි ගිහිල්ලා දීපු එකාම කඩේට ගිහිල්ලා පිටි පැකට් එක අරන් ඇවිල්ලා අයත් දිය කරලා වතුර දාලා අර දියර එකම බොනවා. ඒ වගේ සංස්කෘතියක් හැදිලා දින්න අපිට දැන්. එතකොට ඕගොල්ලෝන්ට දන්නවා ඇති මතකද දන්නේ මේ මෑත කාලේ සිද්ධියක් වුණා සුදු පාට කිරි පිටි. ඊට පස්සේ මැගි නූඩල්ස් එක. ඊට පස්සේ පාම් ඔයිල්. ඕවා සම්බන්ධයෙන් ડોක්ටර් කෙනෙකුයි ආනන්ද කියලා එයාගේ නම ડોක්ටර් කෙනෙක් සහ PHI කෙනෙක් සෑහෙන්න මේවා සම්බන්ධයෙන් කරුණු එළිදරව් කරලා ටීවී එකේ ප්‍රෝග්‍රෑම්ස් ගොඩක පත්තරවල ඇවිල්ලා කිව්වා මේවා බොන්න එපා. සුදු පාට කිරි පිටි කියලා කියන්නේ ඕනෙස්ටම වල නම් නැතු සුදු පිටි වර්ග බොනවා කියලා කියන්නේ ඒ මිනිස්සයා කොකේන් පාවිච්චි කරනවටත් වඩා වැඩි බලපෑමක් තමන්ගේ ශරීරයට ඇති කර ගන්නවා. මේවා මැගි නූඩල්ස් එක පාම් ඔයිල් අන්තපිලිකාකාරක මේවා බොන්න එපා. කෙලින්ම කිව්වා නම් එක්ක කිව්වා කම්පැනි වල. මේවා බොන්න එපා. සුදු කිරි පිටියක බොන්න එපා. වා සුදු කිරි පිටක ළමයෙකුට දෙනවා කියලා කියන්නේ ඒ ළමයාට අම්මා විදියට වස දෙනවා හා සමානයි කියලා කිව්වා. එහෙම කියලා ඒවා එළිදරව් කරා. ඒ පාරිභෝගික ආරක්ෂණයක් රටේ තියෙන නිසා. ඒ වෙනුවෙන් PHIලා පාරිභෝගික කටයුතු අධිකාරියෝ වගේ හදලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මේ එළිදරව් කරනකොට මොකක්ද දන්න දුන්නේ? අපේ රටේ තියෙන මේ කම්පැනි කොච්චර බලවත්ද කියනවා නම් ඒ ડોක්ටර් එක ඉදිරිපත් කරගෙන යාට යන්න බැරුණා මාසයක්. ටීවී එකේ ඇවිල්ලා කොහොම හරි සිරසේ ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඒ සිරසේ ප්‍රෝග්‍රෑම් එකෙත් එයා ඒ බාණ්ඩ නමුත් එක්ක ගෙනල්ලත් පෙන්නුවා. සතියක් ගියේ නෑ ડોක්ටර්ට වෙඩි තියලා මැරුවා. ඊට පස්සේ එයාත් එක්ක ඒවට ගියා තා PHI කෙනෙක්. එයාත් ඒ වගේ කරුණු ඉදිරිපත් කරලා දෙන්න එකට ගියේ. ડોක්ටර් මරලා සතියක් ගියේ නෑ PHIට වෙඩි තියලා මැරුවා. කවුද ඉතින් මරන්නේ? ඔය කම්පැනි වලින් ඔය දේවල් වෙන්නේ. බලන්නකෝ එතකොට. අපිට පාරිභෝගික ආරක්ෂාව සලසගන්න රජය යම් කිසි ක්‍රමයක් හදලා තියෙනවා. හැබැයි මේ කම්පැනිට වඩා බලවත්. නේද? එතකොට දැන් මේ මිනිස්සයා මැරුවේ කවුද? මොකක්ද හේතුව කිසිම දෙයක් නැහැ. ඒව ඔක්කොම යට ගියා. හෙව්වෙත් නැහැ, හොයන්න උවමනාවකුත් නැහැ. ඔය ඔක්කොම දැනුවත් වෙන්නේ. ඒ කාලේ ඉන්න රජයන් ඔය මිනිස්සු දේශපාලනව සම්බන්ධයි කම්පැනිත් එක්ක. ඉතින් ඔය තමයි තාත්තේ. හරිද? එතකොට එහෙනම් ඒ වගේ හේතු නිසා පාරිභෝගික ආරක්ෂණය වැදගත් වෙනවා. ගම්වල ගෑනු කට්ටිය දවස්වල හුඟක් වෙලාවට මගේ රත්තරන් පුතාලා වස්තු කතා කරන්න එපා මැනික ඔයාලා මම කතා කරනට අමාරුයිනේ ආදරෙන් කියලා තරහිනුත් කියනවා. ඔයාලා ටික දෙනෙක් කතා කරන්නේ.
දැන් අද ළමයිත් අඩුයි. එතකොට මට දැන් හොඳට පේනවා කතා කරනකොට ඔය ඉතින් කතා කරනවා. නේද? එතකොට කාන්තාව ওই දවස්වල ගම්වල ඒගොල්ලෝ එළවලු කඩාගෙන ඇවිල්ලා කාබනික නැතිව ඒගොල්ලෝ පාවිච්චි කරා. ගොවියෝ ගොවිතැන් කරනකොට පොහොර ද්‍රව්‍ය පාවිච්චි කරේ නැහැ. රසායනික ද්‍රව්‍ය අඩුවෙන් පාවිච්චි කරේ. එතකොට ඒ වගේ නිෂ්පාදනය මිනිස්සුන්ට හොඳයි. තාක්ෂණීය වර්ධනයත් එක්ක අලුත් කෘමිනාශක වල්නාශක වර්ග ආවා. ඉතින් එහෙනම් තාක්ෂණීය වර්ධනය වීම නිසා පාරිභෝගිකයට සෞඛ්‍යයට වෙන්න පුළුවන් හානිය වැඩි. right? එතකොට භාණ්ඩ බහුල නෑ. ඉස්සර එක වර්ගවල තිබ්බේ නෑ. ගිහිල්ලා සාමාන්‍ය ගමේ එළවලුවක් අරන් තමයි කන්නේ. මොකද ගෑනු කට්ටිය ගෙවල් වල හිටියේ ඒගොල්ලෝ රස්සා වලට ගියේ නෑ. වර්තමානයේ එක වෙනස් වෙලා තියෙනවා. නේද? දැන් ඔක්කොම ජොබ් වලට යනවා. ඉස්සර මේ මම ඔයාලට කියලා ඇත්තද? පිරිමි කට්ටිය දැන් අපේ බයික් එකේ යනකොට වාහනයක හරි යනකොට දැන් මේ ලස්සන කෙල්ලක් එනවා කරනවා ඔහම දැන් පාරයින් එනවා. එනකොට අපිට ඕක දිහා බලන්න මෙහෙම ඉඳලා ඔහම බලන්න බෑ පිරිමින්ට. උන්ට ඕක හැරෙන්නම් වෙනවා ඔහම. හැරිලා තමයි බලන්නේ. එතකොට දැන් ගෑණින් වගේ හිටම පිටිපස්සේ බයික් එකේ. ඒකේ අර පැත්ත බලන් ඉන්නේ. ලයිට් කරනනේ බලලා ගෑණි ආක බලන් ඉන්නේ. දැන් මම බලනවා. ඔහම ගලවා හැරිලා බලනකොට මේක දකින්න කියන්කෝ. අර පැත්ත බලන් හිටියක් දකින්න. අපිට අනිවාර්යෙන් හැරෙන්න ඕනේ කොල්ලොන්ට බලන්න ඒක. ගෑනුන්ට එහෙම නෙමෙයි මෙහෙම හිටියත් හතර වටෙන් පේනවා. අහක බලන් හිටපේ කියහනවානේ. තමසෝ අර කෙල දිහා බලන්නේ මොන කෙල්ලද? ඒ කළු පාර ගමක හිටිය කෙල්ල දැන් තමස බැලුවේ. පිස්සු මම බලනවා මම අර පාරේ අර බල්ලේ පන්න ඒක දිහා බැලුවා. බොරු කියනකොට තමස හැරිලත් බලුවා මම දැක්කා. බලන් හිටියා වගේ කියනවා. ඇයි හේතුව? පිරිමින්ට දෙයක් බලනකොට අපිට මෙහෙම කෙලින් අපේ තියෙන්නේ කෝණය. ගෑනුන්ගේ අංශක 360ම තියෙනවා. ඉස්සර කාලේ පිරිමි දඩේ මේ යනවනේ. ගෑනු කට්ටිය මොකද කරන්නේ? ගෙවල් වල ළමයි බලා ගන්න. දඩේ මේ යනකොට පුතා අපිට තියෙන්නේ එක ටාගට් එකක් තමයි අපි හැම වෙලාවෙම මේම් කරන්නේ. දුන්නේ ඇදලා බලන එක නෙමා ටාගට් කරන්නේ. ගෑනුන්ට එහෙම නෙවෙයි ඒ කාලේ ගෑනු කට්ටිය ළමයි 10 15ක් හිටියා. අපේ අම්මගේ පවුලේ ඉන්නවා අපේ අම්මගේ පවුලේ කිරියත් අදින 13 දෙනෙක් ළමයි. පෙසියා වැඩකාරයා. හරිද? එතකොට දැන් ඒ ගෙදර ඉන්න ගෑනු කෙනා ළමයි 13 දෙනාම බලා ගන්නවා. දැන් මෙහෙම උය ඉන්නකොට අරුන්වම සෙල්ලම් කරනවා. එකෙක් පයින්නවා ලිඳ දිහාට යනවා. දුවගෙන ඒක ඇදලා ගන්නවා. ඒක ඇදලා අරන් මෙහෙම බලනකොට තව එකෙක් යනවා ලැට් එක දිහා පයින් කැලේ පයින්. ඒක ඇදලා ගන්නවා. ඒක ගෙනල්ලා දෙන්න මෙතන තියා කරනවා ආයෙක බඩ ගන්න දඩ ගන්න ඔය යනවා. ගෑනුන්ට එක තැන හිටියත් හතර වටේම බලන්න පුරුදු වුණා. ඒ කාලේ. අපිට එහෙම බලන් දුවමනාවක් නෑ. අපි ඉතින් අර ගෑනට කන්න දෙන්න මුවෙක් කරි ගෝනික් කරලා ගන්න දුන්න අරන් මෙහෙම මාක් කරන් ගියා. ඒ පුරුද්ද තමයි තියෙන්නේ. දැන් අපිට මෙහෙම බලන්නම් හැරෙන්නම් වෙනවා මෙහෙම. ගෑනුන්ට එහෙම සීන් එකක් නෑනේ. උන්ට හතර වටේම පේනවා. සමහර වෙලාවට මේ අනිත් පැත්ත හැරලා නිදියාගෙන ඉන්නේ. මම මෙහෙම මොකක් හරි ෆෝන් එක හරි ටුක් ඔබනකොට අර පැත්ත බලන බුදියාගෙන ඉන්න කියන්නේ කාර්ද මැසේජ් ගන්න. මම මැසේජ් ගහුවනේ. වැඩක් නෑ කතා කරලා. එහෙම තමයි කියන්නේ. හරිද? එතකොට මේ ඒ කාලේ ඉඳලා දැන් වර්තමානයේ වෙනකොට ගෑනු ජොබ් වලට යනවා. රස්සා කරනවා, පිරිමි රස්සා කරනවා. එතකොට ඒක වෙනස් වෙලා තියෙනවා. ඔය ගෑනුන්ගේ පිරිමිගේ ඔය ගෑනු කෙල්ලෝ පොඩි කාලේ අපි පොඩි කාලේ කොල්ලෝ කැමති මේ සෙල්ලම් බඩු තියෙනවනේ. කොල්ලෝ හුඟක් කැමති ඒ කාලේ මේ සුපර් හීරෝස්ලා ඉන්නවනේ. බැට්මෑන්, සුපර්මෑන් ඔවට එන ආසයිනේ කොල්ලෝ පොඩි කාලේ. කෙල්ලෝ පොඩි කාලේ ආස මොනවටද? මේ බෝනික්කොන්ට. ලස්සන බෝනික්කොනේ ඔයාලා ගන්න පොඩි කාලේ. නේද? පොඩි කාලේ කෙල්ලෝ ආස බෝනික්කොන්ට. කොල්ලෝ ආස අර සුපර්මෑන්ලා වගේ ඒ සීන්. දැන් මොකද වෙලා තියෙන්නේ? වයසට යනකොට ඔයාලා ටික ලොකු වෙනකොට කොල්ලෝ ආස වෙනවා බෝනික්කෝ වගේ කෙල්ලොන්ට. කෙල්ලෝ ආස වෙනවා අර සුපර් හීරෝස්ලා වගේ කොල්ලොන්ට. දැන් මාරු වෙලානේ. එහෙම තමයි වෙන්නේ. නේද? උඹලා ඒකනේ කතාවල ඉන්න නළුවන්ට අරුන්ට මේ උන් දාන වැඩපාරවල් වලට උඹලා එන ආසයිනේ. එතකොට ඒක දැන් වෙනස් වෙලා තියෙන්නේ ඒ විදියට. right?
ඕවා ඉතින් කියන්න ගියොත් මට කතන්ද කියන්න පුළුවන් තොපේ හැටි. අනික දැන් ඔය කෙල්ලෝ ඔය අපි දැන් ඔය පාරන කෙල්ලෙක් දිහා බැලුවට උඹලා දැන් කසාද බැඳලා මතක තියන්න ඈ. කෙල්ලෙක් දිහා පාරනට කොල්ලා මහත්තයා බැලුවට හස්බන්ඩ් බැලුවට බයින්න එපා. ඒකේ අපේ ජාන වලින් එන්නේ ඒක. ඔව් අපේ මේ ගෙවල් වයිෆ්ලට උනම කිව්වට පිළිගන්නේ නැහැ. ඒක කොල්ලොන්ගේ හැදිලා තියෙන්නේ කොල්ලෝ මේ සන්තුෂ්ත වෙන්නේ මේ ඇස පිනවීමෙන්. උන් සතුටු වෙන්නේ ඇස පිනවීමෙන්. එහෙන් දෙයක් දැකලා තමයි අපි සතුටු වෙන්නේ. කෙල්ල වෙනයිනේ. කෙල්ල කන පිනවීමෙන් තමයි උන් සතුටු වෙන්නේ. හරිද? අපිට ඉතින් අර ජාන වලින් එන්නේ ඒක අපි අර ඇස පිනවන්න බලනවා. බලනකොට ඉතින් තමස මොනවද බලන්නේ? තමස ලැජ්ජ නැද්ද? මම පිටිපස්සෙන් කොට කෙල්ල දිහා බලන්නේ. ඉතින් අම්මා කියන්නේ ඒක අපේ මේ ජාන වලින් එන්නේ. ඉතින් අර ආදී මුතු මිත්තන් කාලේ නම් ඒක එනවා. එතකොට ඉතින් මොඳ ඒවා කියලා මට පයින්නවා. කෙල්ලොන්ට එහෙම නෙමෙයි. කෙල්ලොන්ට දැන් ඔය කොච්චර කොල්ලෝ කෙල්ලෝ රණ්ඩු වුණාට දැන් එන්න වලියක් කරන පැය ගානක. දැන් වලිය පටන් ගන්න වෙන එකක්. හේතුව වෙනයි. හිතහන්කෝ වලිය පටන් ගන්න දැන් කොල්ලා කාට හරි යාළු කෙල්ලෙකුට මැසේජ් එකක් දාලා. ඕක තමයි පටන් ගන්න. ඒ වුණාට ඔය වලිය පටන් ගන්න තැන ඒක තිබ්බට ඕක ඉවර වෙන්නේ කොහෙන්ද? ඉවර වෙන්නේ ඒකා මුලින්ම යාළු වෙච්ච කෙල්ලයි ඒක ඊට පස්සේ පොඩි කාලේ සෙල්ලම් කරපු එකී ඔහේ තමයි යන්නේ වලිය. අන්තිමේට පැය දෙකක් වලිය ගිහලා ඉවරනකොට අර තරහ වෙච්ච හේතු විසඳගෙන නැහැ. වෙන අර වැලි කෙලියේ කොම් පිට්ටු හැදුවයි අර කිත් එක ඒකිට දනුත් ඒකිට කොම් පිට්ටු හදන්න ඵලයක්. ඔහොම නියන්නේ වලිය. ඔය වලිය කොච්චර ගියත් අන්තිමේට කොල්ල කතා කරලා කිව්වොත් එimhe කෝල්ලයක් අරගෙන අනේ බබා සෝරි මම වැරද්ද පිළිගන්නවා මගේ වැරද්ද මම කවදාවත් ඔයාට මේ වගේ වැරද්දක් කරන්නේ මට සමා වෙන්න ඔයා තමයි මට මගේ ලෝකෙම කවුරුත් නැහැ ඒ ඔක්කොම මට අමතකයි ඔයා විතරයි දැන් මගේ හිතේ ඉන්නේ මගේ මැනික කියලා ටෝක් එකක් දුන්නා උඹලා රැවටෙන්නේ නැද්ද රැවටෙනවා ඇයි උඹලගේ කණෙන් ටින්ගාල උඹ වෙනස් වෙනවා උඹලා කන පිනේ උඹලා තියෙන්නේ උඹලා හිත සතුටු වෙන්නේ ඒකෙන් ඔය වගේ ටෝක් එකක් දාපුවම ආයෙත් අරකට එක්ක හරි හිටියා වගේම ඉන්නවා නේද එහෙම නුඹලාගේ හැටි ඔකයි තාත්තේ හරිද එතකොට වර්තමානයේ වෙනකොට මිනිස්සුන්ගේ හැදියාවන් සංස්කෘතීන් නේද ඒවා ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ ඒවත් එක්ක ව්‍යාපාරත් සංස්කෘතිය වෙනස් වෙනකොට ව්‍යාපාර අලුත් භාණ්ඩ එනවා ඉස්සර කෙල්ල රස්සාවලට ගියේ නෑනේ එතකොට රස්සාවලට ගියේ නැති හින්දා කෙල්ලොන්ට තිබ්බේ නෑ මේ ඔෆිස් ට්‍රවුසර්ස් නේද ඔෆිස් කිට්ස් ඊට පස්සේ ඔෆිස් වලට දාන ෂූස් ඒවා මේවා දැන් ඉස්සර තිබ්බේ නෑ දැන් මොනවාද ඒ සංස්කෘතිය වෙනස් වෙනකොට ඒවා විල්ලා තියෙනවා පිටරට වලින් ඒවා ගෙන්නනවා ව්‍යාපාරිකයෝ හදනවා භාණ්ඩ බහුල වෙලා එතකොට සංස්කෘතිය වෙනස් වෙනවා ඒ සංස්කෘතියේ එක බලපෑම් ඇති වෙනවා ඒ නිසා ව්‍යාපාරික ආරක්ෂණය අවශ්‍යයි ව්‍යාපාරික පාරිභෝගිකයට අවශ්‍යයි right බලමු පාරිභෝගික ආරක්ෂණයේ වාසි පාරිභෝගිකයට තියෙන වාසි මොනවද ව්‍යාපාරිකයට තියෙන වාසි මොනවද පුතේ මේවා හරිද මේවා ඔයාලට මම මෙතන කරුණු දීලා තියෙනවා පහ මේ කරුණු පහ ඔයාලා ලියන්න ඕනි නෑ ඔයාලට මේක හිතලා ලියන්න පුළුවන් දැන් ඔයාලට මතක් වෙන්න ඕනි අපිට කඩවල් වලින් බඩු ගන්න ගියාට පස්සේ වෙලෙන්දෝ අපිට එක එක විදිහට රවට්ටනවා නම් වෙලෙන්දෝ අපිට වෙන හොර ඒවා දෙනවා නම් ෆේක් ඒවා දෙනවා නම් එතකොට අපිට නීතියක් තියෙනවා නම් එයාලා විරුද්ධ කටයුතු කරන්න මේකෙන් අපිට තියෙන වාසි මොනවද කියන එක ඔයාලට නිකන් හිතෙන්න ඕනේ හිතලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ මේකේ තියෙනවා ගෙවන මුදලට සරිලන වටිනාකමක් ලැබෙන භාණ්ඩ පරිභෝජනයට අවස්ථාව ලැබීම සල්ලි ගෙවලා බඩුවක් අරන් ඇවිල්ලා භාණ්ඩයක් සල්ලි ගෙවලා භාණ්ඩයක් ගෙදර අරන් ඇවිල්ලා අපි ඒක ගැන දුක් වෙන්න ඕනේ නැහැ ඒකයි මේ කියන්නේ නේද ඇයි ඒ නීතිමය ආවරණයක් තියෙනවනේ පුතා අහන්නකෝ පාරිභෝගිකයට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ගිහිල්ලා කියන්න තැනක් තියෙනවා ඒ තැනට කිව්වට පස්සේ මෙන්න මේ වැරද්ද කරන ව්‍යාපාරිකයා අල්ලන් ගිහලා හිරේ දානවා එක. හිරේ දානවා. ඒ හින්දා මේක බයයි මූට හොර භාණ්ඩයක් දෙන්න. ඇයි? රජයෙන් දීලා තියෙනවා මේ රජයේ නීතිමය ආවරණයක් දීලා තියෙනවා. බැරි වෙලා හරි මූ ගෙවන මුදලට සරිලන භාණ්ඩයක් නැතුව ඊට වඩා බාල භාණ්ඩයක් මට දුන්නොත් එහෙම මෙයාට හිරේ ලගින්න වෙනවා. ඇයි පාරිභෝගික ආරක්ෂණයක් තියෙනවා. ඒ නිසා මෙයා බයයි හොර ඒවා දෙන්න. ඒ නිසා පාරිභෝගික ගෙවන මිලට සාධාරණ භාණ්ඩයක් හම්බ වෙනවා. හරිනේ. නේද? එම් වෙන්න ඕනේ නේද? ඒ මේක බයයි දැන් ඉඳ
හොරේව දෙන්නේ නැහැ. ඒක එකක්. එතකොට තව එකක් තමයි වෙළඳ විසමාචාර වලින් ආරක්ෂා වීම. එතකොට බාල භාණ්ඩ විතරක් නෙවෙයි. මෙයාට පුළුවන් ඕන නම් හොඳ භාණ්ඩ උනත් කමක් නැහැ. මිල පොඩ්ඩක් වැඩි කරලා දෙන්න. ස්ටිකරයක් ගහලා. කල්ලිකුත් වෙලා තියෙන දවසයි දෙකයි. අවුලක් නැහැ. තව ටිකක් කල්ලෝ පාවිච්චි කරන්න පුළුවන්. කන්න පුළුවන්. මේක එක්ස්පයරි ඩේට් එක පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. පාරිභෝගිකයන්ට එච්චර මේ කහ කන්න හොඳ නැහැ. කහ කුඩු ඒ හින්දා මේ කහ කුඩු ටිකක් මේ ව්‍යාපාරිකයා ගෙදරට අරගෙන පැකට් එකෙන් ඒකට පාන් පිටි ටිකක් දාලා මිශ්‍ර කරලා දෙනවා. ඉතින් පාන් පිටි දැම්මම අවුලක් නැහැ. පාන් පිටි දාලා කන. නියම කහ කියලා. එතකොට අන්න ඒව විසමාචාර. ඒව කරන්නෙත් නැති අය මේකට බයයි. පාරිභෝගිකයට ආරක්ෂාවක් තියෙනවා. ඔයාට අම්මයි තාත්තයි ඉන්න හින්දා වටේ පිටේ ඉන්න කොල්ල අරුම්ම බැල්ම දාන තියෙන අවස්ථාව අඩුයි. ඒ ගිහිල්ලා තාත්තට කිව්වොත් එහෙම එනවනේ ඊට පස්සේ ගෙදර. අම්මයි තාත්තයි නේද තනියම අම්මයි තාත්තා රට තනියම ඉන්නවා කෙල්ලා. ඒකිට ඉතින් බල්ලු නකුරුත් එක්ක ඇවිල්ලා ගිය අතරින් ගලා ඒකිට මොනවා හරි මේ ලයින් එකක් දාන්න තමයි බලන්නේ. එහෙමනේ ඇත්ත තත්ත්වය. ඒ වගේ තමයි මෙතනත් මේ ආරක්ෂාවට කෙනෙක් ඉන්න ඉඳ මෙයා බයයි. නේ? සාධාරණ බාල භාණ්ඩ දෙන්නේ නැහැ. ගෙවන මිල සාධාරණ භාණ්ඩයක් දෙනවා. වෙළඳපොළ විසමාචාර කරන්නේ නැතුව පාරිභෝගිකයාට ඒ ඔරිජිනල් එකම දෙනවා. ඊට අමතරව ගුණාත්මක භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න දැන් මෙයාට මේවෙන් හම්බෙන්නේ ගුණාත්මක ඒවා. ගුණාත්මක ඒවා. මේ මෙතනත් හොඳයි. හරිද? එතකොට මේ දෙන භාණ්ඩත් හොඳයි. එතකොට එහෙනම් මෙයාට හොඳ භාණ්ඩ හම්බ වෙනවනම් මොකද වෙන්නේ? හොඳ සෞඛ්‍යවත් ජීවිතයක් මෙයාට ගත කරන්න පුළුවන්. හොඳ භාණ්ඩ හම්බෙන නිසා. බාල භාණ්ඩ හම්බෙනවනම් බාල භාණ්ඩ අපි තුන් බාල කිරිපිටි එකක් මොනවා හරි දහස් ජරාවක් දාලා හදලා උදේම බොනවා. බීපු ගමන් මොකද වෙන්නේ පුතා? බඩ බුරුබුරු ගාලා බඩ යන්න පටන් ගන්න උදේ 8ට හවස 4:30ට විතර බලනකොටත් ඔයා ෆ්ලැට් එකේ ඉඳගෙන ඉන්නවා. බඩ යන. ඒ සෞඛ්‍යයට අවුල්යි මේක බීලවල්ලා මොන ජරාවක් දැන් අඩුවට ගත්තා බිව්වා. නේ? එහෙමනේ. එතකොට එහෙනම් මෙයාට ගුණාත්මක භාණ්ඩ පරිභෝජනය කරන්න හම්බ වෙනවා. ජීවන මිලට සාධාරණ භාණ්ඩයක් හම්බ වෙනවා. ඊට අමතරව කියපල්. ජීවන මිලට සාධාරණ භාණ්ඩයක් ගන්න පුළුවන්. වෙළඳපොළ විසමාචාර වලින් ආරක්ෂා වෙනවා. ඒ නිසා හොඳ භාණ්ඩ හම්බෙලා හොඳ සෞඛ්‍යවත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. හරිද? රයිට්. දැන් අහගෙන ඉන්නකොට මම බලන්න ප්‍රශ්න අහනවා රිලව් ටික ඉදපල්ලක මම උඹලට. කොණ්ඩේ හදනවා. එකෙක් තව එකෙක් නැට්ට කරකනවා. තව එකෙක් සාක්කු දෙකට අත් දෙක දාලා ජිල් බෝල ගහනවා. අල්ලන සෙල්ලම් කරනවා. ඔව කරවල්ලකෝ. එව්ව තමයි උඹලා දෙනවිලා කරන්න බල තියෙන වැඩ. පාරි කරන්න බෑනේ. මෙතන ඇවිල්ලා ඉඳගෙන ඉතින් ඔය අස්සෙන් අත් දාගෙන ඉන්න ඕනේ නෑනේ. දෙස් කුඩ අත් තියාගෙන ඉන්නකෝ. බලමු දෙස් අස්සෙන් හිවුවම අත් දාගෙන ඉන්න ඕනේ. මොකද කරන්නේ? අනවශ්‍ය මේ දේවල් කරන්න බෑ. ඊට පස්සේ කියනවා මේ සර් මෙයා මගේ අනවශ්‍ය තැනක් ඇල්ලුවා. අනවශ්‍ය නැහැ ඉතින් ගලවලා ඉන්න බලන්න. අනවශ්‍ය තැනක් කියන්නේ. රයිට්. එතකොට පාරිභෝගිකයට එනම් හිතන්නකෝ දැන් මේ වගේ ඔය අපි දැන් ප්‍රදේශයක් ගමක් ගමුකෝ. දැන් ගමේ ඉන්න ව්‍යාපාරිකයෝ හොඳයි. ආරක්ෂණයට බයේ මේගොල්ලෝ හැමෝම මොකද කරන්නේ? මේගොල්ලෝ හැමෝම හොඳ එහෙම නෑ හරිද? හිතන්න එහෙම වුණා කියලා. හැමෝම හොඳ භාණ්ඩ තමයි විකුණන්නේ. ජීවන මිලට සාධාරණ භාණ්ඩ මෙයාලට දෙනවා. ව්‍යාපාරිකයෝ හැමෝම එහෙම වෙනකොට මේ ගමේ ඉන්න හැම පාරිභෝගිකයටම හොඳ භාණ්ඩ හම්බ වෙනව නේද? එතකොට මේ හැමෝම සෞඛ්‍යවත්ව ජීවත් වෙනව නේද? මේ මෙහෙම හොඳ භාණ්ඩ දෙන ව්‍යාපාරිකයෝන නීතිමය ප්‍රශ්න නම් මුකුත් නැහැ. ඇයි? හොඳයිනේ භාණ්ඩ ප්‍රශ්න නැහැ. එතකොට පාරිභෝගිකයෝ හැමෝම විශ්වාසය දිනාගෙන ඉන්නේ. එතකොට පුතා එහෙනම් මේ සමාජයම ගත්තොත් හොඳ සමාජයක් බවට පත් වෙනවා. එහෙම වුණොත් ඔක්කොම එහෙම වුණොත් නේ? එතකොට පාරිභෝගිකයන් ජීවත් වෙන්න සුදුසු හොඳ පරිසරයක් හැදෙනවා අන්තිමේට. එහෙනම් ඒව තමයි පාරිභෝගිකයට මේ පාරිභෝගික ආරක්ෂණයෙන් ලැබෙන වාසි. දැන් ඕක මේක අමුතු මේ රොකට් සයන්ස් එකක්ද? නෑනේ. හිතන්න ඕනේ මේ අපිට ආරක්ෂාවක් දීලා තියෙනවා නීතියෙන්.
ඒකට බයෙමුන් අපි ගෙවන මුදලට සාධාරණ භාණ්ඩය දෙනවා. එතකොට වෙළඳපොලේ විෂමාචාර කරන්නේ නැතුව අදාළ භාණ්ඩය ඒ විදිහටම හම්බ වෙනවා. එතකොට මේවා ගුණාත්මක භාණ්ඩ පාවිච්චි කරාට පස්සේ අපිට සෞඛ්‍යවත්ව ජීවත් වෙන්න පුළුවන්. ඔක්කොම එහෙම කරොත් මුළු ගමේම අපිට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් හැදෙනවා. ඕක සරල කතාවක් නේ. විභාගයට මේ පාඩමෙන් හැමදාම එන ප්‍රශ්න ඕවනේ. හිතලා ලියන්න පුළුවන් ඉතින්. right. එතකොට ප්‍රශ්නයක් වුණොත් එහෙනම් අපිට කියන්න තැනක් තියෙනවා. නේද? අපි නීතිමය රැකවරණයක් තියෙනවා. ඒවා තමයි අපිට මේකෙන් තියෙන වාසි. ගුණාත්මක භාණ්ඩ හා සේවා පරිභෝජනය. අපි රවට්ටලා බඩු දෙන්නේ වෙන වෙන ඒවා. මම අර ගෲප් ක්ලාස් එකේ කිව්වේ ඔය චොක්ලට් එහෙම පහුගිය කාලේ චොක්ලට් වල ප්‍රශ්නයක් ගියානේ. ඩන්නිල් සිගරට් එකට ප්‍රශ්නයක් ගියා. හරිද? චොක්ලට් එක ගත්තොත් එහෙම ඕගොල්ලෝ චොක්ලට් කියලා කන්නේ චොක්ලට් නෙවෙයි නේ ගොඩක්. කන්නේ මොනවාද? රුපියල් සාමාන්‍ය 500 විතර අඩු චොක්ලට් වල කොතනවත් චොක්ලට් එක ගහලා දෙනවා චොක්ලට් කියලා ගහලා තියෙනවද කියලාකෝ. ගහලා නැහැ. හැම එකෙම චොකෝ කියලා ගහලා තියෙනවා. චොකෝ කියලා ගහලා චොක්ලට් කියලා ගහලා නැහැ. ඔයාලා බලන්නේ නේද? 500ට අඩු වගේ ඒවා ඔයාට 10 20 100 150 නම් කොහොමද චොකෝ? එතකොට චොක්ලට් කියලා ගහලා දෙන සාමාන්‍ය රුපියල් 500ට වඩා වැඩි චොක්ලට් වල විතරයි. ඉස්සර මොකද කරේ? හැම එකෙම චොක්ලට් කියලා ගැහුවා. හැබැයි ඔය 500ට අඩු වගේ චොක්ලට් හදන්නේ කොකෝ වලින් නෙමෙයි. කොකෝ වලින් හදන ඒවා විතරයි චොක්ලට් කියලා ගහලා තියෙන්නේ. අරක හදන්නේ කොකෝ බටර් එකක්. කොකෝ ඔරිජිනල් කොකෝ නෙමෙයි කොකෝ බටර් එකකින් තමයි හදන්නේ. පිටි එකක් ඒක. පිටි එකක් මික්ස් කරලා බටර් එකක් හදලා හදන්නේ. එතකොට ඒවා චොක්ලට් කියලා ගහන්න බෑ. ඒ වගේම චොක්ලට් නෙවෙයිනේ. ඊට පස්සේ ඔකට ප්‍රශ්නයක් ගිහලා මිනිහෙක් ඔකට පැමිණිල්ලක් දාලා ඒ අපිට ආරක්ෂණයක් තියෙන හින්දානේ. පැමිණිල්ල දාන්න තැනක් තිබ්බේ. ඊට පස්සේ තීරණයක් ගත්තා. ඔය කොකෝ බටර් වලින් හදන ඒ වගේ චොක්ලට් කියලා ගහන්න බෑ. චොකෝ කියලා විතරයි ගහන්න පුළුවන්. ඔරිජිනල් කොකෝ වලින් හදනවා නම් චොක්ලට් කියලා ගහන්න. දැන් බලන්න ගිහලා චොක්ලට් එකක් කනකොට තියනවද කියලා චොක්ලට් කියලා? චොක්ලට් කියලා නෑ කොහෙවත් නෑ. තියනවද? නෑ. ඊට පස්සේ සිගරට් බොන කට්ටිය ඉන්නවනේ. සිගරට් බොන කට්ටිය අර කියන සුදු පාට සිගරට් එකක් තියනවා කියන මේ තියනවලු. මට යාළුවෙක් කිව්වේ. ඒකේ ෆිල්ටර් එක තියෙනවා සිගරට් එකේ. මේ සිගරට් එක කොහොමද දෙනවද? මේක ෆිල්ටර් එකක් තියෙනවා මෙතන. මේක තමයි කටේ තියන් උරන්නේ. එතකොට මේක මැද තියෙනවා පොඩි මෙහෙම බෝලයක්. ඒ බෝලේ ප්‍රෙස් කරාම ඒක ඊට පස්සේ සිගරට් එකෙන් අර මින්ට් රසක් එන්නේ. ඒ සිගරට් එකක් ගණනුත් වැඩි. ඊට පස්සේ මේකට විරුද්ධව පාරිභෝගිකයෙක් පැමිණිල්ලක් දැම්මා. මේක ඇවිල්ලා අපේ ශරීර සෞඛ්‍යය නම්බාන කහිත කරයි මේක ප්‍රෙස් කරාට පස්සේ එන මින්ට් එක. ඊට පස්සේ ඒක ලොකු නඩුවක් ගියා. මාස ගාණක් ඇදුණා. ඇදලා ඉවරලා අන්තිමට මොකද උනේ? අන්තිමේට නීතියෙන් තීරණය කළා මෙන්න මේක ආයෙ දාන්න බෑ සිගරට් එකට. මේක වැරදි. මේ පාරිභෝගිකයන්ට පැමිණිලා පාරිභෝගික වන්දියක් ගෙවන්නකෝ මේක